හලෝ යාළුවනේ කොහොමද ඉතින්? අද මම කරන්න යන්නේ මේ බර්ගර් එක මේ වගේ සුප්‍රීම් පෝස්ට් එකක් කරන්න. මම මේ කැන් වලින් හදපු පෝස්ට් එකක්. දැන් ඔයාලා හිතනවා ඇති කැන් වලින් මේ වගේ සුපිරි පෝස්ට් එකක් හදන්නේ කොහොමද කියලා. ඒක දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. Let's go to the video. Step number 1 add background. අපි ඒකට ඉස්සෙල්ලාම elements වලට ගිහිල්ලා search bar එකේ red background කියලා search කරගන්නවා. ඊට පස්සේ photo click කරලා මම මේ background එක select කරගෙන මගේ design එක add කරගන්නවා. දැන් background එක හරි. Step number 2 add burger and shadow. අපි ඉස්සෙල්ලාම elements වලට ගිහිල්ලා search bar එකේ burger කියලා search කරගන්නවා. ඊට පස්සේ photos වලට ගිහිල්ලා මම මෙන්න මේ burger එක add කරගන්නවා මගේ design එකට. ඊට පස්සේ මම ඒක මගේ design එකට හරියන විදිහට හදාගෙන search bar එක අතරේ click කරලා search bar එකේ දැන් shadow කියලා search කරගන්නවා. ඊට පස්සේ graphics click කරලා මම මේ shadow එක click කරගන්නවා. click කරගෙන මම ඒක මගේ design එකට හරියන විදිහට හදාගන්නවා. හදාගත්තට පස්සේ ඒකට right click කරලා layers ගිහිල්ලා show layers click කරලා මම ඒක burger එකට යටින් add කරගන්නවා. ඊට පස්සේ ඒකේ ආයේ තියෙන විදිහ චුට්ටක් වෙනස් කරලා මම මගේ design එකට හරියන විදිහට හදාගන්නවා. දැන් ඒ දෙකම මම හදාගන්නවා. හරි. දැන් burger එකේ වැඩත් ඉවරයි. Step 3 add text. අපි ඒක text වලට ගිහිල්ලා add a heading click කරලා වීඩියෝ එකේ විදිහට text එක add කරගන්නවා. හරි ටෙක්ස්ට් එකත් ඇඩ් කරගෙන ඉවරයි. ස්ටෙප් නම්බර් 4 delivery section. ඒකට අපි elements වලට ගිහිල්ලා search bar එකේ delivery man කියලා search කරගන්නවා. ඊට පස්සේ graphics වලට ගිහිල්ලා මෙතන දෙන කළු පාට delivery icon එක click කරලා ඒ color එක white විදිහට මාරු කරගන්නවා. ඊට පස්සේ ඒක අපේ design එකට හරියන විදිහට හදාගන්නවා. හරි. ඊට පස්සේ text එකට ගිහිල්ලා add a sub heading click කරලා call now කියලා type කරගන්නවා. ඊට පස්සේ ඒකේ front එක විදිහට අපි remove front එක දෙනවා. ඊට පස්සේ ඒකත් අපේ design එකට හරියන විදිහට හදාගෙන ඒ color එක white කරනවා. ඊට පස්සේ ඒකේ duplicate එකක් අරගෙන ඒකේ phone number එක type කරනවා. දැන් අපි call කියන එකයි number එකයි select කරගෙන ඒක අපි design එකට හරියන විදිහට හදාගන්නවා. හරි. අපි delivery section එක හදාගත්තා. Step number 5 add order now icon. අපි ඉස්සෙල්ලාම elements වලට ගිහිල්ලා search bar එකේ order now කියලා search කරගන්නවා. ඊට පස්සේ graphics වල තියෙන order now කියන icon එක click කරලා අපි design එකට add කරගන්න. add කරගත්තට පස්සේ ඒ රතු ප්‍රදේශය කහ කරගන්න. ඊට පස්සේ ඒකේ text එක white නේ ඒක black කරගන්නවා. ඊට පස්සේ ඒකේ size එක වෙනස් කරලා මම අපේ design එකට හරියන තැනින් order now icon එක තියාගන්න. හරි. අපි ඒ වැඩේ සාර්ථකව ඉවර කරා. Step number 6 add chili, tomato and leaf. ඉස්සෙල්ලාම elements වලට ගිහිල්ලා search bar එකේ chili කියලා search කරගන්න. ඊට පස්සේ graphics වලට ගිහිල්ලා මිරිස් පෙති කපලා තියෙන්නේ. අන්න ඒක අපි design එකට add කරගන්නවා. add කරගත්තට පස්සේ ඒක අපේ design එකට ඕනේ තැනින් තියාගෙන right click කරලා layers කියලා show layers වලට ගිහිල්ලා shadow එක තියෙන්නේ. shadow එකට යටින් add කරගන්නවා. elements වල search bar එකේ කතර click කරලා ඊට පස්සේ tomato කියලා search කරගන්න. ඊට පස්සේ photos වල තියෙන තක්කාලි පෙත්තක් වගේ තියෙන්නේ. අන්න ඒක අපි select කරගෙන ඒක අපේ post එකට ගැලපෙන විදිහට add කරගන්නවා.
ඊට පස්සේ අපි බර්ගර් එක ගාව ඇඩ් කරන එකේ රයිට් ක්ලික් කරලා show layers ගිහිල්ලා shadow එකට යටින් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ආයෙ කතර ක්ලික් කරලා elements search bar එකේ burger leaf කියලා search කරගන්න. ඊට පස්සේ graphics වල තියෙන මෙන්න මේ leaf එක select කරගෙන ඒක අපේ design එකට add කරගන්න. add කරගෙන වීඩියෝ එකේ විදිහටම හදාගන්න.